අදත් මම ආවා ළමයින්ට දෙමළ අක්ෂරයේ තව කොටසක් කියලා දෙන්න. ඉතින් දුවේ පුතේ ඕගොල්ලෝ කලින් වීඩියෝ වල අපි කරපු අක්ෂර ටික ලියාගත්තද? අක්ෂරට අදාළ වචන කියවලා කියවීම හදාගත්තද? අපි කලින් වීඩියෝ වල උயிர் எழுத்துக்கள் மெய் எழுத்துக்கள் ඉගෙන ගත්තා නේද? மெய் எழுத்துக்கள் කියන්නේ හල් කිරීම අක්ෂර ටික. ඊට පස්සේ ආ ශබ්ද අක්ෂර ඉගෙන ගත්තා. ඒක හල් කිරීම ඉවත් කරපු අක්ෂරය. ඊට පස්සේ ආ ශබ්ද ඉගෙන ගත්තා. එලපිල්ල සහිත අක්ෂරය අපි ඉගෙන ගත්තා. එහෙනම් අපි අද මොනවද ඉගෙන ගන්න යන්නේ? ස්පිල්ල. කොහොමද ස්පිල්ල අක්ෂර ලියන්නේ? කොහොමද දෙමළ ස්පිල්ල අක්ෂර අපි ශබ්ද කරන්නේ කියන එක තමයි ඉගෙන ගන්න යන්නේ. දෙමළ භාෂාව අපි හරියට කියවීම ලිවීම හදාගන්න මුලින්ම අක්ෂරය මුල සිට සරලම ඉගෙන ගන්න ඕනේ දුවේ පුතේ. එහෙනම් මේක හැමෝටම මේ පන්තියේ ප්‍රයෝජන වෙනවා. දෙමළ ඉගෙන ගන්න ආසාව තියෙන සියලු දෙනාටම මගේ මේ අකුරු පන්තියෙන් ඉගෙන ගන්න පුළුවන් දෙමළ අක්ෂර ටික. එහෙනම් ගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් කමෙන්ට් කරන්න, bell බටන් එක ඔබන්න, share කරන්න, like කරන්න. ඔයගොල්ලෝගේ මගේ පන්තියේ තියෙන්නේ මොනවද මේ අක්ෂරවල තියෙන සම්බන්ධ ගැටලු තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. මම ඔයගොල්ලන්ට ඒකට අදාළ උත්තර දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් ඔයගොල්ලෝ තියෙන ගැටලු විසඳන්න පුළුවන්. එහෙනම් මම මේ අක්ෂර ඉගෙන ගත්තට පස්සේ ඔයගොල්ලන්ට ශ්‍රේණි වලට අදාළ පාඩමත් ඔයගොල්ලන්ට දාන්න ලෑස්ති වෙලා ඉන්නේ. මුලින්ම අපි අක්ෂර ටික කරලා ඉමු. right. එහෙනම් දුවේ පුතේ අපි දැන් සියලු දෙනාටම පාසල් දරුවන්ට හා වැඩිහිටියන්ට මේක මේ මගේ අකුරු පන්තිය ප්‍රයෝජන වෙනවා. එහෙනම් අපි අද බලමුද දෙමළ ස්පිල්ල අකුර. දැන් කොහොමද ලියන්නේ? කොහොමද ශබ්ද කරන්නේ? කොහොමද ටිකක් බලමුද? එහෙනම් දුවේ පුතේ මේක ඊ ශබ්ද අක්ෂර කියලා කියන්නේ. දැන් අපි ආලිව ඊ කියන්නේ කෙටි ස්පිල්ල අක්ෂරය. ඊ කියන්නේ කෙටි ස්පිල්ල අක්ෂරය. ඊ ස්පිල්ල කියලා සිංහලෙන් කියන්නේ. අපි දෙමළෙන් කියන්නේ විසිරි කියලා. හරිද? දැන් මෙතන ඔයගොල්ලන්ට මම මේ හල් කිරීම අක්ෂර දාටම ලියලා තියෙන්නේ. සමහර අය ටිකක් අර ස්පිල්ල දාගෙන ලියාගෙන යන මම ශබ්ද කිරීමත් එක්ක ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. දෙමළ මේ ඊ එක දාලා තියෙනවා. නේද? එහෙනම් අපි ලියමුද? හරි. හැමෝම මාත් එක්ක ලියන්න. මාත් එක්ක ශබ්ද කරගෙන යන්න. right. ඉක් ප්ලස් ඊ කොහොමද ලියන්නේ? කී. ඉක් ප්ලස් ඊ කොහොමද ලියන්නේ? කී, හී, ගී. දෙකම එනවා. කෙටි ශබ්දය. හරිද? ඉන් ප්ලස් ඊ. මේක ඉන් ගන්නා. ඉන් ප්ලස් ඊ මෙහෙම ලියන්නේ පුතේ. නී. right? එන තැන බලන්න. ස්පිල්ල දාන සමහර ළමයි වැරදි වලට. ඉච් ප්ලස් ඊ. මේක සී. හරි? සී, චී. ඉන්ච් ප්ලස් ඊ. මෙතනින් ගන්න ඕනේ. නී. ඉට් ප්ලස් ඊ. කොහොමද එන්නේ? ටී. ඉන් ප්ලස් ඊ. ඉන්නන්න. ඉන් ප්ලස් ඊ මෙහෙම ලිව්වා. මෙහෙම දැම්මා. right? නී. ඉට් ප්ලස් ඊ. කොහොමද? ටී. මම සිංහල අකුරු දෙකම ලිව්වා. ඉන් ප්ලස් ඊ ඉන්නන්න මේ නී. ඉට් ප්ලස් ඊ මේ පීන. කොහොමද දාන විදිහ දන්නවනේ? right. බලා ගන්න. ඉන් ප්ලස් මී. මී. ඊ ප්ලස් ඊ. මෙතනින් තම දාන්න ඕනේ. සමහර අය මෙද හරියේ දානවා. ඉර් ප්ලස් ඊ rii. right? ඉල්ලන්න. ඉල් ප්ලස් ඊ මේ ලීන මෙහෙම ලිව්වා මෙහෙම දැම්මා.
ලි. මේක පල්ලෙහාට වෙනකන් ගන්න එපා. u plus e v. il plus e li. il plus e li. ir plus e මේක ri කියලා શબ્දය කරන්න. ri. in plus e ni. දැන් තේරුණාද දුවේ පුතේ මේ අකුරු ටික ලියන ක්‍රමයේ ස්පෙල් අක්ෂරය. right. එහෙනම් අපි බලමු. ki ni si ni di di ti ni pi mi yi ri li vi li li ri ni. මේක කෙටි ස්පෙල් අක්ෂරය. හරිද? එහෙනම් මේ විදි ක්‍රමයට තමයි අපි අර ඊන දාගෙන කියන්න නිකම්ම ඔකට අර ශබ්ද කිරීම එනවා. right. එහෙනම් අපි දැන් ස්පෙල් අක්ෂරය ඉගෙන ගත්තා. එහෙනම් මම හැම වෙලේම ඔබට අර පිල්ලම ඉගෙන ගත්තම පිල්ලමත් එක්ක වචන කිහිපයක් දීලා කියවීම හදා ගන්නවා. එහෙනම් මම මෙතන වචන ටිකක් ලියලා තියෙනවා. කලින් ඉගෙන ගත්ත ස්පෙල් අක්ෂරය, එලපිල් අක්ෂරය, ආශබ්ද අක්ෂරය, හල් කිරීම අක්ෂරය, අද ඉගෙන ගත්ත ස්පෙල් අක්ෂරය එකතු කර වචන කිහිපයක් මෙතන ලියලා තියෙනවා.